රූපයේ දැක්වෙන පරිදි AB නම් සිරස් ගසක පාමුල. AB කියලා මෙතන තමයි ලකුණු කරන්නේ. ඒ කියන්නේ මෙතන තමයි AB ගස තියෙන්නේ. සමතලා බිමෙහි F ස්ථානයේ ළමයෙක් සිටී. මේ තියෙන සමතලා බිම මෙතන F ස්ථානයේ ළමයෙක් සිටී. එම ළමයාට ගස මුදුන පෙනෙන ආරෝහණ කෝණය. ඔයාලට මේ උපසටහන බැලුවම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ආරෝහණ කෝණය හා අවරෝහණ කෝණය. ආරෝහණ කෝණය කියන්නේ ඇස් මට්ටමින් උඩට බලන කෝණය. අවරෝහණ කෝණය කියන්නේ ඇස් මට්ටමින් පහළට බලන කෝණය. ඒ ආරෝහණ කෝණය ඒ රූපයේ ලකුණු කරන්නේ. එහෙනම් මෙතන තමයි අපි ඒ කියලා ලකුණු කරන්න ඕනේ. ABF සමානයි අංශක 50යි නම් ABF මේ කෝණයේ අංශක 50යි නම් Aහි අගය සොයන්න. ළමයාගේ උස නොසලකා. දැන් අපි මේ කෝණයේ අංශක 50යි කියලා දන්නවා. දැන් අපිට මෙතන කෝණයේ අගය තමයි හොයන්න තියෙන්නේ. මෙතනදී අපි පාවිච්චි කරන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් අපි මේකේ කෝණ දෙකක් දන්නවා. මෙතන කෝණයේ අංශක 50යි, මෙතන කෝණයේ අංශක 90යි. මේ දෙක අඩු කරාම 180න් අපිට උත්තරය හම්බ වෙනවා අංශක 40යි.